හෙලෝ ගයිස් අන්න ඉතින් අද මම පෙන්වන්න යන්නේ මගේ ඉස්කෝලේට මොකද උනේ කියන එක. හරිද අපි පෙන්නලා. ඔයාලා හොදින් නැති කියලා මං හිතනවා සමහර මාළුත් හොදින් නැති කියලා හිතනවා. මගේ මාළුවා එච්චර හොද තත්ත්වයක නෙමෙයි. කොමාළු වරනවා මේ ලොකු දෙන්න මෙන්න ඉන්න මෙතන පොඩි ඔස්කෝ දෙන්න. තාම වතුර පුදුම එකක් තියෙනවා. මේක එකක් තියෙන්නේ. මේ ඉන්නේ. සැප ගයිස් සැප. මෙතන මගේ රෙඩ් බිලි පාප් කෙනෙක්. එන්නෝ මෙයා. ඔයාලා කට්ටියට කියන්න දෙන්න මගේ වීඩියෝ එකට ලයික් කරන්න ගයිස්. ඇයි? දන්නේ ඒ දෙකද? ඒ දෙක අත්තම්මලා ගෙදර. අත්තම්මලා ගෙදර. මට එකක් නැද්දානේ? නෑ. ගයිස්. අන් දෙක එකක් නෑ. ඈ? හරි මෙතන ඔය අත්තම්මලා ගෙදර බලන්නකෝ මේ මෙතන තියෙනවා හරි අඩි ටැංක් හරි දැන් අපි මේ ටැංක් වල ප්‍රමාණය ගැන මේක නා අඩි 2ක ටැංක් එකක් අඩි 2ක අඩියක් පළල ටැංක් එකක් හරිද මේක අඩියක් දිග මේ අඩියක් දිග අඩියක් පළල ටැංක් එකක් හරි ඔක්කොම අඩි දෙකේ ටැංක් තමයි අඩි ටැංක් එක නෑ ඊට පස්සේ මේ එතන මේක අඩි දෙක අඩි නම් විතර ගන්න අමාරු ටික මේක අඩියක් වගේ දිග ටැංක් එකකට දිග ටැංක් එක හරිද ඊපස්සේ මෙතන තමයි මේවා නම් ලොකු බැරල් තියෙන්නේ අඩි 4 බැරල්යක් තියෙනවා අඩි 4ක් උස බැරල්යක් තියෙනවා අඩි 2ක් උස බැරල්යක් තියෙනවා හරිද ඊට පස්සේ මේ ඔක්කොම බැරල් ටික බලන්න ඕනලා හරිද මෙතන තමයි තියෙන්නේ මගේ බයිසිකලේ හරිද බයිසිකලේ වීඩියෝ එකකුත් තියෙන හරිද ඊට පස්සේ මේ දැන් ගයිස් ඉස්සර තරම් මාළු හිටියේ නෑ දැන් මරුණ මාළු ටික ගැන කතා කරමු හරිද එතකොට මරුණ මාළු ගැන ගත්තොත් මගේ මරුණා ජයන්කුරා මින් මරුණා ආය ඔස්කලා 3 දෙනෙක් මරුණා ඔස්කලා පොඩි ඔස්කලා 3 දෙනා ලෙපර්ඩ් ටයිගර් ඇල්බිනෝ ඔස්කලා 3 දෙනා මරුණා ආය මරුණා ආය කැට්ෆිෂ්ලා 4 දෙනෙක් මරුණා කැට්ෆිෂ්ලා 4 දෙනෙක් මරුණා හොඬට් මරුණා ජගුවර් සික්ලික් මරුණා ජගුවර් සික්ලික්ලා දෙන්නම් මරුණා ආය මාබල් කැට්ෆිෂ් මරුණා හරිද ගෙනල්ල නැති වුණ මාළු ගැන ගත්තොත් මෙන්න මේ ටැංකිය මාළුවෝ ගේන්න කලින් ගයිස් ටැංකියේ හිටියා චන්න කෙලාටි කියන එකේ චන්න කෙලාටි කෙනෙකුයි චන්න කෙලාටි කෙනෙක් හිටියා කෙලාටි ඊට පස්සේ කෙලාටි ටැංක් එකස් චන්නට නාරම් පනාවෙන් ගත්තේ එයාව මේ ටැංක් එකට දාන්න සෙටප් කරා අන්තිමටම එයා නැති වුණා හරිද ඉතින් මම එයාගේ ෆොටෝ එකක් දාන්නම් channel එකටම පස්සේ වීඩියෝ එකේ හරිද මේ වීඩියෝ එක කවද්ද දායිද කියලා නම් බලන්න මං හිතන්නේ අද දැම්මොත් හරි වෙයි කියලා අද දැම්මොත් හරි කියලා මං ඉතින් අද වීඩියෝ එක පුළුවන් විතර නම් දාන්නම් හරිද ඇත්තට මේ වීඩියෝ එක එඩිට්ත් ගයිස් ඇත්තට මේ වීඩියෝ එක එඩිට්වත් කරලා නැහැ ඒක නිසා පොඩි අවුල් ගතියක් ඇති කමන්නේ ඔයාලා බලන්න මං ආය කරන්නේ මේ වැඩේ හරිද ලොකු ෆෝන් එකක් ගන්නකොට හරිද එහෙනම් අද අපි ගිහින් එන්න